ආයුබෝවන් හැමෝටම මේ අපේ 8 වෙනි වීඩියෝ ලෙසන් එක. ඉතින් මේ වීඩියෝ එක පොඩ්ඩක් විශේෂ වීඩියෝ එකක්. ඒ කියන්නේ මේ වෙනකම් දැන් අපි කතා කරලා තියෙන දේවල් වල පොඩි ඇඩ්වාන්ස් පැත්තකට යනවා. හරිද? ඒ කියන්නේ ඇත්තටම අර පරිපත තර්කණයෙන් පරිපත ගොඩනැගීම කියන කොටස මම අද ගොඩක් දුරට කතා කරනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මතකද අපි මේ වෙද්දි ඉගෙනගෙන තියෙනවා ටච් සෙන්සර් එක. එතකොට වෝටර් සෙන්සර් එකක් හදන විදිය කියලා දීලා තියෙනවා. ඊට අමතරව අඳුරට සංවේදී එතකොට ආලෝකයට සංවේදී පරිපථයක් නිර්මාණය කරන විදිය ඊළඟට UM66 භාවිතයෙන් පරිපථ නිර්මාණය එතකොට LED ෆ්ලෑෂ් සර්කිට් එකක් වගේ දේවල් අපි කතා කරලා තියෙනවා නේද ඊට අමතරව තව පොඩි පරිපථ ඔය අතරින් පතර කතා කරලා තියෙනවා මම දැන් හදන්නේ මේ ඔක්කොම එකතු කරලා අපිට ඕන කරන විදිහට පරිපථයක් ගොඩනගා ගන්න කොහොමද කියන දේ මම මේ වීඩියෝ එකේදී පැහැදිලි කරලා දෙනවා හරිද ඔන්න අපි හදන්න යන පළවෙනි පරිපථය. හරි. මම මේක ඔයගොල්ලන්ට එන අවශ්‍යතාවයක් විදිහටම පැහැදිලි කරලා දෙන්නම්. හිතන්න ඔයාට කවුරු හරි කියනවා ඒගොල්ලෝගේ ගෙදර වතුර ටැංකියක් තියෙනවා. එයාට ඕනේ කියලා කියනවා මේ වතුර ටැංකියේ සම්පූර්ණයෙන්ම වතුර පිරුණාම මොකක් හරි එලාම් එකක් වදින්න. මොකක් හරි සංගීතයක් ප්ලේ වෙන විදිහට එලාම් එකක් හදන්න පුළුවන්ද කියලා ඔයාගෙන් අහනවා. හරිද? දැන් ඔයා මේ වීඩියෝස් මේ ටික විතර වෙනකන් බලලා තියෙනවනම් ඔයාට උක හදන්න පුළුවන්. හරිද? දැන් මොකක්ද මෙයා ඉල්ලන්නේ? එයා ළඟ තියෙන වතුර ටැංකියක්. ඒ වතුර ටැංකිය සම්පූර්ණයෙන්ම පිරුණාම එයාට ඕනේ කියලා කියනවා. සින්දුවක් මොකක් ගීතයක් වාදනය වෙන පරිපතයක්. ඒ කියන්නේ එයාට දැනගන්න ඕනේ කියලා කියනවා අරක පිරුණයි කියලා. ඔන්න ඔය අවශ්‍යතාවයට අනුව පරිපතයක් හදන්නේ කොහොමද කියන එක තමයි දැන් අපි බලන්න යන්නේ. දැන් බලන්න මෙතනදී තර්ක කරන්නේ කොහොමද කියලා. මෙතනින් තර්ක කරන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. දැන් එයාගේ අවශ්‍යතාවය තියෙන්නේ වතුර ටැංකිය පිරුණාම එකක් දැනගන්න ඕනේ. ඒ වගේම තමයි මේ වතුර ටැංකිය පිරුණාම සංගීතයක් ඇහෙන්න ඕනේ. උතනදී අපි ඉගෙන ගත්ත පරිපථ දෙකක් භාවිතා වෙනවා. සමහරක් අයට නම් දැන්ම කියන්න පුළුවන් ඇති කියලා මම හිතනවා. වතුර ටැංකිය පිරෙද්දි දැනගන්න පුළුවන් වෝටර් සෙන්සර් එකකින්. එතකොට ඒක දැනගෙන එතනින් ඉන්පුට් එකක් අරගෙන අපිට පුළුවන් වාදනය කරන්න සංගීතය. මොකෙන්ද? අපි දැන් මේ විදිහ ඉගෙනගෙන තියෙනවා චූම්පාන් සද්දේ. UM66 පරිවර්තය ගැන. ඒ කියන්නේ අර වතුර ටික පිරුණාම අපිට පුළුවන් ට්‍රාන්සිස්ටර් එකක් හරහා UM66ට අරගෙන එතනින් ස්පීකර් එකක් හරහා එලාම් එකක් වදින විදිහට හදන්න. හරිද? ඔන්න ඔහොම තමයි මේ වගේ තැනකදී ඔයා තර්ක කරන්න ඕන. හරිද? හරිම ලේසි. ඔයගොල්ලන්ට මේක අල්ල ගන්න තමයි තියෙන්නේ. හරි. දැන් මම මෙහෙම පාර්ට් එකක් අරගෙන තියෙනවා. හරිද? අපි නිකන් සරලව මේක පොඩ්ඩක් ගොඩනගාගෙන ඊට පස්සේ අපි අදාළ තැනට එමු. හරිද? දැන් මෙතනදී පරිපථ දෙකක් මම එකතු කරන්න ඕනේ. එකක් තමයි වෝටර් සෙන්සර් එක, අනිත් එක තමයි අපේ UM66 සංගීත පරිපථය. මම කරන්නේ මෙන්න මෙහෙම ට්‍රාන්සිස්ටර් එකක් අරගෙන කලෙක්ටර් එක දණ්ඩ සම්බන්ධ කරලා මම මෙතන තාම අගේ මොකක්ද කියලා දාන්නේ නැහැ. කොහොම අපි කියමු. දණ්ඩ සම්බන්ධ කරලා මෙතනින් හිතන්න මෙහෙම රෙසිස්ටර් එකක් ඇවිල්ලා මෙහෙම වයර් එකක් අරගෙන මේ තියෙන අපේ වතුර ටැංකිය. හරිද? ඔන්න ඔහොම දානවා. දැන් මෙහෙම දැම්මම මේක හරහා ඉතා කුඩා දරදාරාවක් ගිහලා මේ ට්‍රාන්සිස්ටර් එක ඔන් වෙනවා. දැන් මේ ට්‍රාන්සිස්ටර් එක ඔන් වෙනවනේ. මේක ඔන් වෙලා අපිට තව ඔන් කරගන්න පරිපථයක් තියෙනවා. ඒ තමයි අර UM66 පරිපථය. ඔයගොල්ලන්ට මතක ඇති පොත පෙරලලා බලන්න UM66 පළවෙනි පින් එක ඍණ දෙවෙනි පින් එක ධන තුන්වෙනි පින් එක අවුට්පුට් එක වෙනවා. එතකොට අපි මේ UM66ට ධන 3 වෝල්ට් ප්‍රමාණයක අගයක් දෙන්න බෑ. ධන අගයක් දෙන්න ඕනේ. හරිද? මම කරන්නේ මේක හරහා මෙහෙම ලයින් එකක් අරන් ඇවිල්ලා UM66 දෙවෙනි පින් එකට දෙනවා. මම මෙහෙම දාන්නම් පොඩි ඉතුණකින් දාන්නම්කො මේ දෙවෙනි පින් එකට දෙනවා. මේ තියෙන UM66 දෙවෙනි පින්. UM66 දෙවෙනි පින් එක මම මේ විදිහට පොඩි ඩොට් එකකින් පෙන්නනවා. හරිද? දෙවෙනි පින් එකට දෙනවා. පළවෙනි පින් එක මම රිලට සම්බන්ධ කරනවා. ඊට පස්සේ තුන්වෙනි එක මම අවුට්පුට් එකක් විදිහට ගන්නවා. ඔහොම අරගෙන මට පුළුවන් නේද මෙතනට ස්පීකර් එකක් සම්බන්ධ කරලා
ඔන්න ඔහම සද්දයක් ගන්න. ඒ කියන්නේ මෙතනදී වෙන්නේ මොකක්ද කියලා කිව්වොත් අරයා ඉල්ලපු දේ තමයි. වතුර ටැංකිය පිරුණාම මේ වාර දෙකට වතුර ගෑවෙනවනේ. ගෑවුනහම මේ ට්‍රාන්සිස්ටර් එක ඉතාලි ධනධාරයක් කියලා ස්විච් එකක් විදිහට ඔන්නේ. ඔන්නලා මේක හරහා ධාරාව ඇවිල්ලා මේ UM60 IC එකට ධන කරන්ටයක් එනවා. ඊට පස්සේ ඒක රින සම්බන්ධ වෙලා තියෙනවා. තුනෙන් අවුට් එකක් එනවා. ඒ එන අවුට් එක සංගීතයක් විදිහට ඇවිල්ලා තුන්වෙනි පින් එකේ කියන්නේ මේ IC එකේ තුන්වෙනි පින් එකේ එන සංඥාව පීක් එක හරහා අපි එලාම් එකක් විදිහට ගන්නවා. හරිද? ඔන්න ඕක තමයි මෙතන තියෙන සරලම දේ. ඔයාලට මේක ටිකක් විතර හිතා ගන්න පුළුවන් වුණා නම් ඔයාලට මේක ආයි ගේමක් නැහැ මේ වැඩේ. හරි. දැන් මෙහෙම දිවිලා මදි. දැන් ඇත්තටම මෙහෙම දැන් හිතන්නවා මෙතන 3 වෝල්ට් තියෙනවා කියලා. 3 වෝල්ට් තිබ්බනම් මේ ස්පීකරේ අඩු ගන්න ළඟට වෙලාවක් තියෙනවා. නැතුව මේකේ මේ ශබ්ද ඇහෙන්නේ නැහැ. හරිද? ඒ හින්දා මේ ස්පීකර් එකට එන මේ ධාරාව, මේ සංඥාවක් විදිහට එන ධාරාව අපි වර්ධනය කරගන්න ඕන. වර්ධනය කරලා ස්පීකර් එකෙන් අපිට තව මේකේ ශබ්ද වැඩි කරගන්න පුළුවන්. මේ අතරින් පතර මෙතනට වගේ රෙසිස්ටර් එකක් දාලා මේකට එන වෝල්ටේජ් එකේම පාලනය කිරීමක් අපිට කරන්න පුළුවන්. හරිද? මම දැන් මේ වැඩේ කරගන්න තමයි යන්නේ. මේක නෙමෙයි සර්කිට් එක. හරිද? මේක නෙමෙයි සර්කිට් එක. මම මෙතන ගන්නවා 9 වෝල්ට් හරි 12 වෝල්ට් හරි. 12 වෝල්ට් නම් ගොඩක් හොඳයි. හරිද? 9 වෝල්ට් හෝ 12 වෝල්ට් ගන්නවා. අරගෙන දැන් මෙතන 12 වෝල්ට් වගේ එනවා නම් අපි සාමාන්‍යයෙන් මෙතනට දාන්න ඕනේ 100 කිලෝ ඕම් වගේ රෙසිස්ටර් එකක්. 100 කිලෝ. 100 කිලෝ ඕම් වගේ රෙසිස්ටර් එකක් මම දානවා මේ වතුරේ හිතා කුඩා ධන ධාරාවක් මේකට ගන්න ඕනේ කිව්වා. හරිද? 100 කිලෝ. මෙතනට මම තව මේ විදිහේ රෙසිස්ටර් එකක් දානවා 100 ඕම් විතර දානවා. ඊට පස්සේ දැන් මේකේ තුන්වෙනි එකෙන් අවුට්පුට් එකක් එනවනේ. ඔය එන අවුට්පුට් එක මම D400 වගේ ට්‍රාන්සිස්ටර් එකක් හරහා D400 වගේ ට්‍රාන්සිස්ටර් එකක් හරහා ස්පීකර් එකකට ලබා දෙන්න. මෙතනත් රෙසිස්ටර් එකක් දාන්න. හරි. මෙතනට දාමු අපි 220යි ඕම් වගේ. හරි. දැන් මේකේ මේ ප්‍රතිරෝධ කොහොමද දැම්මේ කියන එක ඔයගොල්ලන්ට හිතනවා ඇති. ඒක ගැන හිතන්න එපා. ඒක මම පස්සේ කියන්නම් කොහොමද දැම්මේ කියලා. අපි ඉදිරියේදී කතා කරනවා ප්‍රතිරෝධ සම්බන්ධ ගණනය කිරීම. ඒ වුණාට මෙතනදී නම් මම දාන්නේ ගණනය කරලා නෙමෙයි. අර සාමාන්‍ය අපි භාවිතා කරන ඒවා තමයි දාන්නේ. අර නිකන් අර පුරුද්දට දාන්න. අන්න ඒ වගේ තමයි මේ දාන්නේ. හරිද? ඉතින් ඒක ගැන ඉතින් හිතන්න එපා. මේවා තමයි ඉන්නේ සාමාන්‍යයෙන්. මේ ටික භාවිතා කරගෙන ඔයගොල්ලන්ට මේ පරිපතේ ගොඩනගා ගන්න පුළුවන්. හරිද? දැන් මේක ගැන ආයි පාරක් විස්තර කළොත් දැන් ඔන්න 12 වෝල්ට් වලින් වැඩ කරනවා කියලා හිතන්නකෝ. වතුර ටැංකිය පිරුණාම මේකට ඉතාලි ධන ධාරාවක් යනවා. ගිහිල්ලා මේක හරහා ආයි ධාරාව ඇවිල්ලා මෙයා ස්විච් එක විදිහට ඔන් වෙලා මෙයාට එනවා 3 වෝල්ට්. මේ IC එක ඔන් වෙනවා. මේක ඔන් වෙලා මේකෙන් අවුට්පුට් එක ඇවිල්ලා ඒ අවුට්පුට් එක අපි ධාරාව වර්ධනය කරලා D400 ට්‍රාන්සිස්ටර් එකකින් ඒක ලබා දෙනවා. මෙන්න මේ ස්පීකර් එකට. ස්පීකර් එකෙන් දැන් ලොකු ශබ්දයක් ඇහෙනවා. වතුර ටැංකිය පුරුනාම දැන් සංගීතයක් වාදනය වෙනවා. හරිද? දැන් මේක වතුර ටැංකිය පුරුනාම ගෙදර ඇතුලේ නිකන් අර චෝම්පාන් ක්‍රීවිල්ලයක් යනවා වගේ තමයි ශබ්දය එන්නේ. හරිද? ඒ තරම් ලොකු ශබ්දයක් මේකෙන් ඇහෙනවා. ඔයගොල්ලෝ මේක පොතේ අඳලා තියාගන්න.